අයිබෝන් හැමෝටම ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවේ ඩෝනට් එකක් හදන විදිය ගැන බලා ගන්න. ඉතින් හරිම ලේසි රෙසිපි එකක් තමයි මේ ඩෝනට් එක. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත සොෆ්ට් ඩෝනට් එක අපි. ඉතින් මේක අපි උඩින් දාගෙන තියෙනවා මේ වගේ මිල්ක් චොකලට්. එහෙනම් අපි වැඩි විස්තර ඕනේ නැහැ. වීඩියෝ එකේ ඉස්සරහට යමු. ඉතින් මේ තියෙන්නේ අපිට ඕන කරන බඩු ටික සීනි, බටර්, පිටි, ඊස්ට්, ඊට අමතරව කිරි, බිත්තර. ඉතින් ඉස්සෙල්ලම අපි බෝල් එකට දාගන්නවා මෙන්න මේ වගේ කිරි මිලිලීටර් 100ක්. ඒකට අපි සීනි ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. අවශ්‍ය තරම් ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඊස්ට් තේ හැඳි එකක් මේකට එකතු කරගෙන හොඳට මේ විදිහට කවලම් කරගන්න ඕන. සීනි ඇටගතිය නැති වෙනකන් හොඳට දිග කරගන්න මේක. ඉතින් අපි මේ වගේ වික්ස් එකෙන් දිය කරගන්නේ. ඉතින් ඔයාලට හැන්දකින් වුණොත් මේක දිය කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඊට පස්සේ අපි මේකට කඩාගත්ත බිත්තරයක් මේ විදිහට එකතු කරගන්නවා කහ මතෙත් එක්කම. ඊට පස්සේ ඒකත් අපි හොඳට මේක කවලම් කරගන්නවා. ඉතින් ඒකත් කවලම් වුණාට පස්සේ අපි මේකට පිටි ග්‍රෑම් 200ක් එකතු කරනවා. පිටි ග්‍රෑම් 200ක් එකතු කරගෙන අපි ඒකත් මෙහෙම හොඳට කවලම් කරගන්නවා. ඉතින් පිටි ග්‍රෑම් 200ම ඔයාලට එකතු කරගන්න බැරි නම් එක සැරේට ඉතින් ඔයාලට දෙපාරකට හරි තුන් පාරකට හරි පිටි ටික එකතු කරගන්න. එකතු කරගෙන හොඳට මේක කවලම් කරගන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේකට බටර් ග්‍රෑම් 30ක් එකතු කරගන්නවා. බටර් ග්‍රෑම් 30ක් එකතු කරගෙන මේක ඔයාලා අතින් නීට් කරගන්න මේ විදිහට. විනාඩි 5ක් විතර හොඳට නීට් කරගන්න. ටික වෙලාවක් යනකොට මේක ඇලෙන ගතිය නැති වෙනවා. අපි දැන් කෙසෙල් කොලයකත් මේ විදියට මේක හොඳට නීට් කරගන්නවා පොල් තෙල් ටිකක් අතේ ගාගෙන. දැන් අපි පිටිගුලිය මේ වගේ භාජනයකට පොල් තෙල් ටිකක් දාලා ඒක වටේට ගාගෙන පිටිගුලිය මේකට දාලා අපි මේක නිදහසේ තියනවා මේක වහගෙන. ඉතින් ඔයාලට රෙදි කෑල්ලකින් හරි වෙන භාජනයකින් හරි නැත්නම් ඉටි කවරකින් වගේ මේ වගේ වහගෙන ඔයාලට පැත්තකින් තියා ගන්න පුළුවන්. ඉතින් විනාඩි 30ක් විතර අපි මේක නිදහසේ තියනවා පිපෙන්න. විනාඩි 30කට පස්සේ අපි මේක මේ විදිහට පිපිල් තියනවට පේනවා. අපි දැන් පිටිගුලිය තුනී කරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයේ කෑලි ටිකක් මේකෙන් වෙන් කරගන්නවා. අද අපි හදන්න යන්නේ ඩෝනට් 6ක්. ඉතින් ඒකින්ද අපි මේක කෑලි 6කට වෙන් කරගන්නවා. ඉතින් කෑලි 6කට වෙන් කරගෙන වෙනම පිටිගුලි හදාගෙන අපි ඒක වෙනම ට්‍රේ එක තියා ගන්නවා. ඉතින් ඒක සමාන පිටිගුලි ටිකක් ඔයාලත් හදාගෙන මේ විදිහට අයින් කරගන්න. ඉතින් මේ වගේ පිටිගුලි ටික හදාගෙන මේකින් එක අරගෙන මේ විදියට ඔයාලා ඩෝනට් එකේ ප්‍රමාණයට මේක තුනී කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ මැද සිදුර හදා ගන්න. ඉතින් මැද සිදුර හදා ගන්නකොට ටිකක් ලොකුවට ඒ සිදුර හදා ගන්න. එහෙම නැත්නම් මේක තෙල් චාච්චියේ බදිනකොට මේ සිදුර කුඩා වෙන්න බලනවා. ඉතින් ඒකින්ද ටිකක් ලොකුවට ඒ සිදුර හදා ගන්න. ඉතින් මේ විදියට අපි ඩෝනට් 6ම අපි හදා ගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත ඩෝනට් 6. ඉතින් අපි මේකත් මේ විදිහට ආවරණය කළා. අපි විනාඩි 15ක් විතර මේකත් පැත්තකට කරලා තියෙනවා. මේ විනාඩි 15කට විතර පස්සේ ඊට පස්සේ අපි මේක තෙල් චාච්චි පැද ගන්න හදන්නේ. අපි අදගත්තේ non stick pan එකක්. ඉතින් ඒකට අපි තෙල් එකතු කරගෙන තෙල් ටික රත් වුණාට පස්සේ ඩෝනට් එක දාලා මේ තෙල් එකේ හොඳට වැද ගන්නවා මේ විදියට. ඉතින් මේ විදියට ඔයාලට
ගැඹුරු තෙලේ බැද ගන්නත් පුළුවන් මේක. ගැඹුරු තෙලේ බදින්න නැත්නම් මේ විදියට තෙල් ටික උඩට වක් කරන්න. ඩෝනට් එකේ දෙපැත්තම මේ විදියට හරවගෙන ඩෝනට් එකේ පාට ඒ වගේ රන්වන් පාටක් වෙනකන් ඔයාලත් මේක බැද ගන්න තෙලේ. ඉතින් ගෙදරදී තාමත් ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පොඩ්ඩක් එහෙම ආස කරන කෑමක් මේක. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත ඩෝනට් 6. ඉතින් ගෙදරින් තාමත් ලේසියෙන් හදාගත්තා. ඉතින් අපි මේකේ උඩින් අපි අලංකරණයට එකතු කරගත්තේ මිල්ක් චොකලට්. ඉතින් බටර් එක ඩබල් බොයිල් කරලා තමයි මේක උඩින් ආලේප කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලටත් ඉතාමත් ලේසියෙන් හදා ගන්න පුළුවන් ඩෝනට් රෙසිපි එකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.